හෙලෝ එවරිවන්. ඉතින් ඔයාලා හැම කෙනෙක්ම සතුටින් පරිස්සමෙන් හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් අද මම DJI Mini 3 drone එකේ review blog එක අරගෙන තමයි ආවේ ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මේකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. මම අද මේ blog එක කරන්න හිතුවේ Golf Fort එකේ තියෙන Pasta Factory කියන රෙස්ටොරන්ට් එකේ ඉඳගෙන. එහෙනම් වැඩි කතා නැතුව අපි අද රිවිව් බ්ලොග් එකට යමු. කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා බලන්න. बस रहे अकेले तुमको खुशियों को तो है अनट. ඉතින් අද අපි කතා කරන්න යන්නේ DJI සමාගම විසින් වෙළඳපොළට හඳුන්වා දීලා තියෙන ඩ්‍රෝන අතරින් එක ඩ්‍රෝන එකක් වෙන DJI Mini 3 ඩ්‍රෝන එක ගැන. ඉතින් මේ ඩ්‍රෝන එක ඇවිල්ලා ෆ්ලයින් කොම්බෝ කිට් එකක්. ඒ වගේම TRC approval genuine product එකක්. අපි මුලින් බලමු මේ ඩ්‍රෝන එකේ බොක්ස් එකේ මොනවද සඳහන් වෙන්නේ කියලා. ඔයාලට මේ DJI Mini 3 ඩ්‍රෝන් එක මොන වගේද කියලා පොඩි අදහසක් ගන්න පුළුවන් මෙන්න මේ ඉමේජ් එකෙන්. ඒ වගේම මේකේ weight එක පහලින් සඳහන් කරලා තියෙනවා ග්‍රෑම් 249යි කියලා. මේකේ එක ස්ටෑන්ඩඩ් බැටරි එකක ලයිෆ් ටයිම් එක විනාඩි 38යි. ඒ කියන්නේ එක්ස්ට්‍රා බැටරිස් තුනත් එක්ක පැය එකමාරකට වැඩි කාලයක් අපිට මේක ෆ්ලයි කරන්න පුළුවන්. මේ ඩ්‍රෝන් එක විතරක් නෙමෙයි DJI Mini series එකේ තියෙන හැම ඩ්‍රෝන් එකක්ම අවම නීති රෙගුලාසි වලට තමයි යටත් වෙන්නේ. ඒ කියන්නේ මේක රෙජිස්ටර් කරන්න ඕන කියලා ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ. හැබැයි කැමරා එකක් තියෙන නිසා මේක අනිවාර්යයෙන්ම රෙජිස්ටර් කරන්න ඕනේ. මේ ඩ්‍රෝන එක DJI Mini 3 Pro ඩ්‍රෝන එකටයි Mini 4 Pro ඩ්‍රෝන එකටයි සමාන වෙන එක කාරණයක් තමයි මේකේ ස්පීඩ් එක. ඒ කියන්නේ මේක ස්පොට් මොඩ් එකේදී පැයට කිලෝමීටර් 138ක වේගයෙන් ෆ්ලයි කරන්න පුළුවන්. මේ ඩ්‍රෝන එකේ තියෙන තවත් විශේෂ කාරණයක් තමයි මේකේ බැටරි ලයිෆ් එක. මම මේ සීරීස් එකේ අනිත් ඩ්‍රෝනර්ස් එක කම්පෙයාර් කරලා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන විදිහට දාලා තියෙනවා. එහෙනම් දැන් අපි යමු ඩ්‍රෝන එකේ ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. මේ තියෙන්නේ අපේ ඩ්‍රෝන එකේ රිමෝට් කන්ට්‍රෝලර් එක. ඉතින් ඔයාලට පේනවා මේකේ තියෙනවා ලොකු ස්ක්‍රීන් එකක්. ඒ වගේම මේ තියෙන්නේ පවර් බටන් එක. මෙතන තියෙනවා ස්පීඩ් කන්ට්‍රෝල් එක. ඒක මොඩ් 3කින් තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ හෝල්ඩ් බටන් එක. මම මේක ඔයාලට ඔන් කරලා පෙන්නන්නම්. ඊට කලින් අපි අනිත් බටන්ස් ටිකත් අඳුනගෙන ඉමු. මේකේ මෙතන තියෙනවා ෆොටෝස් ගන්න එක බටන් එක. ඒ වගේම මෙතන වීඩියෝස් රෙකෝඩ් කරන බටන් එක. මෙතන තව වීල් දෙකක් තියෙනවා. zoom in zoom out කරන්න. මෙතන පිටිපස්සෙන් ඔයාලට පේනවා ඉස්සරහා වීල් එක අපිට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නොබ් දෙකක් තමයි මෙතන තියෙන්නේ. ඒකෙන් අපිට ඩ්‍රෝන් එක උඩට පහළට පැත්තට කරන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට රිමෝට් එක charge කරගන්න පුළුවන්. මෙතන අපිට SD card එක දාගන්න පුළුවන්. कभी कोई गुम तो बिल्कुल न तुम घबराना था. टाररररम टारररपम टाररररम टारररपम बस रहे अकेले तुमको खुशियों को तो है अनट. टाररररम टारररपम टाररररम टारररपम रात है तो सवाना भी होगा. ये सफा से सारे होकर घूम के आके मुस्कुरा के गाए. टाररररम टारररपम टाररररम टारररपम अगर कभी कोई गुम तो बिल्कुल न तुम घबराना था. टाररररम ඉතින් මෙන්න මේ විදිහට තමයි ඩ්‍රෝන් එක තියෙන්නේ. මේකේ කැම් එක තමයි මේ ප්ලාස්ටික් ගාඩ් එකකින් ප්‍රොටෙක්ට් කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන බැටරි දාන තැන තියෙනවා.
මේකේ අපිට ෆෝකස් ට්‍රැක් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ඔබ්ජෙක්ට් එකක් ට්‍රැක් කරලා යවන්න පුළුවන්. ඒ වගේම මේකෙන් 4K වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. 100 ෆ්‍රේම් රේට් එකක් තියෙනවා. ඒ වගේම HDR වීඩියෝ පහසුකමත් මේකට එනවා. बिल्कुल न तुम घबराना था टाररररम टारररपम टाररररम टारररपम बस रहे अकेले तुमको खुशियों को तो है आना टाररररम टारररपम टाररररम टारररपम रात है तो सवाना भी होगा ऐसा ख्वाबों से सारा होगा घूम के आके मुस्कुरा के गाए टाररररम टारररपम टाररररम टारररपम अगर कभी कोई गुम तो बिल्कुल न तुम घबराना था टाररररम टारररपम टाररररम टारररपम बस रहे अकेले तुमको खुशियों को तो है आना टाररररम टारररपम टाररररम टारररपम रात है तो सवाना भी होगा ऐसा ख्वाबों से सारा होगा घूम के आके मुस्कुरा के गाए මේ තියෙන්නේ ඩ්‍රෝන් එකේ SD කාඩ් එක. ඒක අපි වෙනම පිටින් ගන්න ඕන එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඩ්‍රෝන් එකේ රිවිව් ව්ලොග් එක මම අරගෙන ආවේ. ආයෙමත් දවසක මේ වගේ ලස්සන වෙනස් විදිය බ්ලොග්ස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.